දවසක් මම මැකාට ෆේස්බුක් එකේ මැසේජස් දාලා තිබ්බා බ්‍රෝ මේවයි මම මේ ඔයාලගේ බෝඩරේ තමයි ඉන්නේ මං ගාව තියෙනවා මෙන්න මේ දේවල් පාට ඒවා අවශ්‍ය නම් කියන්න මම ඔයාලට සප්ලයි කරන්නම් ඒවා හරිද ඒ කාලේ මම යද්දි එකපාරට රැන්ඩම්ලි එකපාරට මට කෝල් එකක් ආවා ආන්සරාම බ්‍රෝ මම මහේෂ් කතා කරන්නේ මම කවුද මහේෂ් මේ කේමක් බ්‍රෝ අම්මට ඊටසින් කියන්නේ බ්‍රෝ මොකද මේ ඊටසින් මෙහෙම දේවල් ටිකක් ඕනේ ආයෙලකින් මං කොහෙලකදී බ්‍රෝ මං ගේත් නැසෙ ටික කියලා මේක ආවා එදියා කියන්නේ දැන් මේව අරගෙන යා ආපු වාහනේට මෙහෙම යනවා යා අඩි දෙකක් විතර තියලා ආයිත් පාරක් හැරලා මම ගියා බ්‍රෝ යා මොකද කරන්නේ දැන් මං කෝ මං ගියා පැත්තටම බ්‍රෝ අපිත් එක්ක මොනවා ස්මෝක් කරන්න ආමුද අම්මලගේ මං කෝ එලකදී යා ඊට පස්සේ මම මෙකාට කිව්වේ සීන් එක මෙහෙම මේ මමත් මේ රැප් කරන්න ආසයි අපි මේව සීන් එකක් තියලා අපේ ක්‍රූ එකක් ඉන්නවා රස්තියල් වදනවා කියලා අපි පොඩ්ඩක් හිමිලි වැඩ කරගෙන යනවා ආතල් එහෙම කියලා මේ කිව්වා ඊට පස්සේ මට ගියා මට එලගිරිනේ රැප් එකක් දාලා පෙන්නන්න කියලා ඊට පස්සේ මම රැප් එකක් දාලා පෙන්නුවා රැප් එක දාලා පෙන්නුවා ඊට පස්සේ මම කිව්වා බ්‍රෝ එලගිරි බ්‍රෝ ආදිනා 44 ඉන්නේ කියලා පිළියම් දල්ල හන්දිය එතනයි මුල්ල ඒකයි තමක් මැකාට බක්තිය කොල්ලම යරන් එන්න මල් වට්ටි රැප් සෙල්ලමට දාන්න යන්නේ පට්ටි